අයිබෝවන් අද මම අරගෙන වෙලා තියෙන්නේ ප්‍රැක්ටිකල් විදිහට සල්ලි හොයන්න පුළුවන් හරිම ලේසි මෙතඩ් එකක්. ඉතින් අද මේ වීඩියෝ එක සල්ලි හොයන්න කැමැත්තෙන් ඉන්න ඔයාට ගොඩක්ම වැදගත් වෙන වීඩියෝ එකක්. මොකද ඒකට හේතුව ඔයාට තව ටික වෙලාවකින් බලා ගන්න පුළුවන්. ඒ වගේම අද මම මේ කියලා දෙන මෙතඩ් එක අපිට ෆෝන් එක යූස් කරලා උනත් කරගන්න පුළුවන්. ඒක නිසා ඔයා මොන මට්ටමක කෙනෙක් වුණත්, ඒ කියන්නේ ඔයා ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර ඉන්න කෙනෙක්, ජොබ් එකක් කරන කෙනෙක්, මේ ඕනම කෙනෙක්ට සල්ලි හොයන්න පුළුවන් මෙතඩ් එකක් තමයි අද මම අරගෙන වෙලා තින්නේ. හැබැයි ඒක හරි විදිහට කරන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක සමහරක් විට ටිකක් දික් වෙන්න පුළුවන්. මොකද මම මේකෙදි ඔයාට සම්පූර්ණයෙන්ම මේ වැඩේ කරන්න ඕනේ හැම දෙයක්ම මේ වීඩියෝ එකේදී ඔයාට මම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක ඇතුළතදී මම ඔයාට සාක්ෂි පෙන්නනවා. මේකෙන් සල්ලි හොයලා තියෙන විදි ගැන සාක්ෂි පෙන්නනවා. ඒත් එක්කම ඇයි ඔයාට මේ විදිහට සල්ලි හම්බෙන්නේ? අන්නේ ලොජික් එකත් මම ඔයාට සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා දෙනවා. මොකද මම මේ සල්ලි හොයන්න තියෙන විදිය ටික කාලයකට කලින් දන්නේ. හැබැයි මම ඒක වැඩි ගණන් ගත්තේ නැහැ. හැබැයි මම මේක පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න හේතුවත් අද මම මේ වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම ඔයාලට කියනවා. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ විනාඩියක්වත් මිස් නොකර බලන්න. ඔයාලට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. හරි, ඉතින් මේ හැම දෙයකටම කලින් මම ඔයාගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි. ඒ තමයි ඔයා මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න. ඒ වගේම අපේ channel එක ඇතුළට අවිල්ලා බලන්න. අපි අරන් එන්නේ online සල්ලි හොයන්න පුළුවන් වීඩියෝස්. ඒ වගේම online සල්ලි හොයන්න පුළුවන් විවිධ ක්‍රමවේද. ඉතින් මං හිතන්නේ නෑ ඔයාට අපිව subscribe කරලා තියෙන එක පාඩුවක් වෙයි කියලා. අනිවාර්යයෙන්ම ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් subscribe කරලා ඉන්න ඕන channel එකක් තමයි අපේ මේ channel එක. ඉතින් ඒ වගේම මේ හැම දෙයක්ම මං ඔයාට සම්පූර්ණයෙන්ම නොමිලේ කියලා දෙන්නේ. ඒ වගේම මේකට අවශ්‍ය හැම දෙයක්ම මං ඔයාට නොමිලේ ලබා දෙන්නේ. ඉතින් ඒකට කරන උදව්වක් විදියට හරි පුළුවන් නම් පල්ලෙහා රතු පාටින් තියෙනවා subscribe button එක. ඒක උඩින් click කරගෙන යන්න. ඒ වගේම like එකක් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මොකද like එකක් comment එකක් කියලා කියන්නේ ඇත්තටම මට ලොකු මොටිවේෂන් එකක් මේ වගේ වීඩියෝස් හදන්න. ඉතින් අපි වැඩි කතා නැතුව දැන් කෙලිම ගිහින් බලමු මොකද්ද මේ ක්‍රමවේදේ, කොහොමද අපි මේ වැඩේ හරියටම කරගන්නේ කියලා. හරි, මම ඔයාලට මුලින්ම සාක්ෂි පෙන්නලා ඉන්නම්. ඒ කියන්නේ මේ විදිහේ වැඩ කරලා සල්ලි හොයන කට්ටිය ගැන ඔයාලට පැහැදිලි කරලා ඉන්නම්. ඉතින් මම ඇවිල්ලා ඉන්නේ Fiverr කියන වෙබ්සයිට් එකට. මේක ගැන ලංකාවේ දන්නේ නැති කෙනෙක් නැති තරම්. ඉතින් මේ Fiverr එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් Fiverr ගැන අද මම කතා කරන්නේ නැහැ. Fiverr එකේ කොහොමද වැඩ කරන්න ඕනේ, Fiverr එකේට කොහොමද අපි මේවා දාන්න ඕනේ කියලා. මම ඒවා වෙන විදිහකට වෙන දවසක අරන් එන්නම්. හැබැයි අද මම මේ විදිහ මේ වැඩ කරගන්නේ කොහොමද කියලා ඔයාලට සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. මේ වැඩේ කරගන්නේ කොහොමද, මේකට අවශ්‍ය මොනවද කියලා මම අනිවාර්යයෙන්ම කියලා දෙනවා. ඉදිරියට ඔයාලට අනිවාර්යයෙන්ම මේව පැහැදිලි වෙයි. අපේ පළවෙනි ක්‍රමවේදය තමයි මේ වගේ paludu වෙච්ච ෆොටෝස් හදලා දෙන එක. ඉතින් සමහරක් වෙලට දැන් ඔයා මේක දැක්ක ගමන් වීඩියෝ එක ස්කිප් කරලා යන්න පුළුවන්. මේකට ලොකු හේතුවක් තියෙනවා. මම ඒක අනිවාර්යයෙන්ම මේ දෙක මේ සාක්ෂි පෙන්නලා ඔයාට අනිවාර්යයෙන් පැහැදිලි කරන්නම්. ඒකෙන් හින්දා අනිවාර්යයෙන්ම ටිකක් රැඳිලා ඉන්න. ඉතින් මෙන්න මේ වගේ paludu වෙච්ච ෆොටෝ අපිට ඇත්තටම විනාඩි 2ක් 3ක් ඇතුළත හදා ගන්න පුළුවන්. හරිද? ඉතින් මේක කරන්නේ කොහොමද කියලා මම ඔයාට අනිවාර්යයෙන්ම හරි සරලව කියලා දෙනවා මේ වීඩියෝ එකේදී. ඉතින් මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ paludu වෙච්ච ෆොටෝ හදනවාට මෙයා $100ක් ගන්නවා. ඉතින් $100ක් අරගෙන මෙයාට ඕඩර්ස් 13ක වගේ ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. කියන්නේ මෙයා $1300ක වගේ ප්‍රමාණයක් හොයලා තියෙනවා. අපි ඊට වඩා ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන් එතන එහා පැත්තේ කෙනා ඉන්නවා මේ වගේ පරණ ෆොටෝ අලුත් විදියට හදලා දෙනවට, එහෙම නැත්නම් කලර් කරලා දෙනවට මෙයාට $130ක් ගන්නවා. මෙයා මේ වැඩේට $130ක් ගන්නවා. ඉතින් මේ වැඩේ මෙයාට කියලා කරගත්ත 121 දෙනෙක් ඉන්නවා. ඉතින් ඔයා මේ 121 $130න් වැඩි කරලා බලන්න මෙයා මේ වෙනකොට කොච්චරක ප්‍රමාණයක් හොයලා තියෙනවද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහාට ගියාම මේ වගේ තව ගොඩක් ඉන්නවා. ඒ වගේම මේ වැඩේ කරන ගොඩාක් කට්ටිය නෑ. දැන් සාමාන්‍ය ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා ගත්තොත් ලක්ෂ ගණක් Fiverr එකේ ඉන්නවනේ. Fiverr නෙමේ අනිත් platform උත් තියෙනවා. මම ඒවත් ඔයාලට ඉදිරියට පැහැදිලි කරන්නම්. ඉතින් දැනට මම එක්සැම්පල් එකක් විතර Fiverr විතරයි ගත්තේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ෆොටෝ එකක් හදා ගන්නවා කියන්නේ easy. මේ වැඩේ කරන්න ඔයාලට කිසිම දැනුමක් ඕනේ නැහැ. කිසිම දැනුමක් ඕනේ නැහැ. මම ඒක 100%ක් දන්නවා. ඔයාලට කිසිම දැනුමක් ඕනේ නැහැ. මම ඒක සරලව ඔයාලට කියලා දෙනවාද. ඉතින් මේ පළවෙනි ක්‍රමය. ඉතින් දෙවෙනි ක්‍රමය මම ඔයාලට පැහැදිලි කරන්නම්. දෙවෙනි ක්‍රමය තමයි මෙන්න මේ විදිහට resolution increase කරන එක. ඒ කියන්නේ photos වල resolution increase කරන එක තමයි දෙවෙනි ක්‍රමවේදය. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මේ වඳුරෙක්ගේ ෆොටෝ එකක් තියෙන්නේ. මේක නිකන් බ්ලර් වෙලා වගේ තියෙන resolution එක අඩු ෆොටෝ එකක්. මේක high resolution කරලා දෙනවට
මෙයා $20ක වගේ ප්‍රමාණයක් ගන්නවා. වගේ මෙයාට ඕඩර්ස් 109ක වගේ ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා හිතන්නකෝ මේ වැඩේ කරන්න ඇත්තටම විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ඉතින් එහෙම කරලත් මෙයා $20 $109න් වැඩි කරාම ලොකු ගාණක් මෙයා මෙතනදී හොයලා තිනවා. ලංකාවේ අපිට ලොකු ගාණක් පිටරට ඉන්න කෙනෙක් නම් සාමාන්‍යයෙන් මේක පොඩි ගාණක් වෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ෆොටෝ එක බලන්න මම මේක හදන විදිය සම්පූර්ණයෙන්ම ඔයාලට කියලා දෙනවා. කියන්නේ හරිම සරල විදියට විනාඩි 2ක්වත් යන්නේ නැහැ. මේක හදන විදිය මම ඔයාලට කියලා දෙනවා. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. මෙයා $10ක් ගන්නවා. මෙයාට වැඩ 121ක් ඇවිල්ලා. ඉතින් ඇත්තටම මේ වැඩේට $10ක් ඔයා ගන්න එපා. මම ප්‍රයිස් දාන විදියත් ඔයාලට කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් මැක්සිමම් $5ක් ගන්න. හරි පොඩි වැඩක් කරන්න තියෙන. ඉතින් $5 ගත්ත කෙනාට බලන්නකෝ ඕඩර්ස් ප්‍රමාණය. $5 ගත්ත කෙනාට ඕඩර් 425ක් ඇවිල්ලා. ඉතින් ඔන්න මම ඔයාට මේ මුලින්ම සාක්ෂි පෙන්නුවේ මේ වගේ වැඩ කරලා සල්ලි හොයන මිනිස්සු ඉන්නවා කියලා. ඉතින් දෙවැනි ක්‍රමය තමයි මම ඔයාට පැහැදිලි කරන්නම් මේ වැඩේ කරගන්න ඕනේ කොහොමද කියලා. ඉතින් මේ වැඩේට අපි විශේෂයෙන්ම පාවිච්චි කරන්නේ Google Gemini කියන AI එක සහ ChatGPT කියන එක. මම නම් personal use කරන්නේ Google Gemini කියන එක. ChatGPT එක මම අතරම මම තාම ඒකේ වැඩ කරේ නෑ. මම අද ඔයාට ඒක කරලා පෙන්නන්නම්. ChatGPT එකට වඩා මට පොඩ්ඩක් හොඳයි Gemini කියන එක. ඔයාට සෙට් වෙන එක ඔයා මේ දෙකෙන් ඕන එක තෝරගන්න. මම මේ දෙකම කිව්වේ. සමහරු Gemini එකට කැමති නෑ. සමහරු ChatGPT එකට කැමති නෑ. මම සාමාන්‍යයෙන් Gemini එකත් එක්ක පොඩ්ඩක් වැඩිපුර වැඩ කරන හින්දා මට Gemini එක ලේසි ChatGPT එකට වඩා. සහ ChatGPT එකේ ගොඩක් ඉක්මනට ලිමිට් වෙනවා. ඉතින් යන්නේ ප්‍රශ්නෙත් එක්ක තමයි මම ChatGPT වැඩි යූස් කරන්නේ නැත්තේ. හැබැයි මම ඒකත් ඔයාට අද කියලා දෙන්නම්. ඒ වගේම මම මේකට එක්සාම්පල් එකක් විදිහට මම Google එකෙන්ම සර්ච් කරගත්තා මෙන්න මේ විදිහට old photo කියලා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගත්තා. මේ පරණ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගත්තා. ඒත් එක්කම මම දැන් ඔයාට තව මෙතඩ් දෙකක් කියලා දෙනවානේ. ඉතින් මේ මෙතඩ් දෙවෙනි මෙතඩ් එකේ විදිහට මම මේ විදිහට මෙතන ගැහුවා low quality image කියලා. ඊට පස්සේ මෙන්න මේ එඩ්ගේ ෆොටෝ එකක් හම්බුණා. ඉතින් ඔයාට මෙයාව නම් ඔයගොල්ලෝ දන්නවා ඇති. ඉතින් මෙයාගේ ෆොටෝ එක තමයි අපි high quality ෆොටෝ එකක් බවට කන්වර්ට් කරන්නේ. මම ඒකත් අද ඔයාට අනිවාර්යයෙන්ම කරලා පෙන්නන්නම්. හරි ඉතින් ඊට පස්සේ මේකේ ප්‍රධානම දේ තමයි අපිට මේ වැඩේ කරන්න හොඳ prompt එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ prompt එක මම ඔයාට අනිවාර්යයෙන්ම ලබා දෙනවා. මම මෙන්න මේ link එක දාලා තියන්නම්. ඒ වගේම මේකේ මම සිංහලෙන්ම type කරලා තියෙනවා. ඉතරක් වෙලාවට ඇත්තටම මම කැමතියි මේ වීඩියෝ එක සල්ලි හොයන්න ගේමක් ගහ ගන්න, සල්ලි හොයන්න කැමැත්තෙන් ඉන්න මිනිස්සෙක් දකිනවා නම්, ඒ කියන්නේ යාට මුකුත් කරගන්න බැරි නම්, යාට skill එකක් නැති කෙනෙක් මේක දකිනවා නම් මම මාර කැමතියි. මොකද මේක copy paste කිරිල්ලක් කරන්න තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට ලොකු technical දැනුමක් නැති හින්දා මම ඒගොල්ලන්ට තේරෙන විදිහට සරලව මේ විදිහට හදලා තියෙනවා. ඉතින් මම මේක ඔයාලට අනිවාර්යයෙන්ම දෙනවා. මගේ වීඩියෝ එක පල්ලෙහාම බලා ගන්න පුළුවන්. මේකේ link එක මම දාලා තියන්නම්. ඉතින් ඒ වගේම මේ වැඩේ කරන්න කලින් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඇයි පිටරට ඉන්න මිනිස්සු මේ වගේ දේවල් වලට සල්ලි වීදම් කරන. අපි නිකන් කරන එක ඒගොල්ලෝ ඇයි සල්ලි දීලා මේ වැඩේ කරගන්න කියලා. ඔයා හිතන්නකෝ මේ වගේ ෆොටෝ එකක් ළඟ තියාගෙන ඉන්නවා කියලා කියන්නේ අඩුම ගානේ ඒ තියාගෙන ඉන්න මිනිස්සයාට අවුරුදු 50කටත් වඩා වැඩි. මොකද දැන් අපේ කාලේ අපේ ජෙනරේෂන් එකේ අපි කවදාවත් ෆොටෝ ඇල්බම් එකක තියාගෙන ඉන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට එක්ක ෆෝන් එකේ එහෙම නැත්නම් ක්ලවුඩ් ස්ටෝරේජ් එකක මේ වගේ තැනක තමයි තියාගෙන ඉන්නේ. හැබැයි මේ වගේ ෆොටෝ එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මෙයා ටිකක් මහලු කෙනෙක් වෙන්න ඕනේ. හරිද? ඉතින් ඒ වගේම මේ සමහරක් විට IT පැත්තේ ජොබ් එකක් කරපු කෙනෙක් නම් එයා දන්නවා ඇති. හැබැයි නැත්තම් අපේ ජෙනරේෂන් එක ගොඩක් AI වලට ළඟ වුණාට අපිට වඩා ටිකක් වැඩිමල් මහලු ජෙනරේෂන් එක AI වලට ගොඩක් ෆැමිලියර් නැහැ. ඉතින් එයාලට දැන් ඔයා හිතන්නකෝ දැන් අපේ ලංකාවේ කෙනෙක් කියලා අපේ ලංකාවේ අවුරුදු 55ක විතර කෙනෙක් ඉන්නවා. එයා වැඩිය පරිගණක දැනුමක් එයාට නැහැ. ඉතින් එයා මේ AI එකෙන් මේක හදාගන්න එයා AI ගැන දැනගන්න ඕනේ. ඊට පස්සේ prompt එක කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. prompt එකක් දෙන්නේ කොහොමද? මේක AI වල register වෙන්නේ මෙන්න මේ වගේ process එකක් මෙයා මුලින් ඉඳලා දැනගන්න ඕනේ. හැබැයි එයාට දැනගන්න හම්බෙනවා රුපියල් 50ට මේ වගේ ෆොටෝ හදලා දෙන තැනක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මේ එයාට අර ඔක්කොම දැනගන්නවට වඩා පට්ට ලේසි රුපියල් 50ක් දීලා එයා ෆොටෝ එක හදලා ගන්නවා. ඉතින් මේ ෆොටෝ එකක් අයාට හදාගන්න ඕනේ කියලා කියන්නම එයාට මේ ෆොටෝ එක ගොඩක් වටිනවා. එයාට මේ ෆොටෝ එක රුපියල් 50ට වඩා වටිනවා. මම මේ ලංකාව ගැන කිව්වේ. සාමාන්‍යයෙන් පිටරට ඉන්න කෙනෙක්ටත් ඩොලර් 5ක් කියලා කියන්නේ ලංකාවට රුපියල් 50ක් වගේ වෙන්න පුළුවන්. ඒ ෆොටෝ එක වටෙන හින්දානේ එයා මේක හදාගන්න try කරන්නේ. ඉතින් ඒකින්ද ගොඩක් වෙලාවට පිටරට ඉන්න මහලු කට්ටිය ගැන අවුරුදු 40ට වඩා වැඩි කට්ටිය ගොඩක් වෙලාවට මේ වගේ ෆොටෝස් හදාගන්න මාරම කැමතියි. එයාලා කැමතියි එයාලගේ තරුණ කාලේ ෆොටෝස් මේ වගේ අලුත් විදිහට හදාගන්න. ඉතින් ඒකට එයා අර AI process එකම දැනගන්නවට වඩා කරන්නේ මේ පුංචි මුදල ගෙවලා හරි විදිහට මේ වගේ ෆොටෝ එකක් හදාගන්න එක. ඉතින් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා දැන් මම ඔයාලට කියලා දෙන්නම්. මම මුලින්ම යනවා Gemini එකට.
ඉතින් ඔයාට ෆෝන් එකෙන් මේ වැඩේ කරනවා නම් ඒත් මේ විදිහම තමයි කරගන්න තියෙන්නේ. ඉතින් Gemini එකට ගිහිල්ලා අපි මුලින්ම කරන්න ඕනේ අපි ඩවුන්ලෝඩ් කරගත්ත මෙන්න මේ ඕල්ඩ් ෆොටෝ එක අපි මෙන්න මෙතනට ලබා දෙන්න ඕනේ. ඉතින් මම ඒක මගේ PC එකට ඩවුන්ලෝඩ් කරගත්තා. ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ අප්ලෝඩ් ෆයිල් කියලා තියෙනවා. මෙන්න මේක උඩින් ක්ලික් කරගන්න. මේක උඩින් ක්ලික් කළා අපි අර ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක මෙන්න මෙහෙම ඩබල් ක්ලික් කරන්න ඕනේ. එතකොට මෙන්න මෙතනට ඇඩ් වෙනවා. හරි ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ මම ඔයාට ලබා දෙන prompt sheet එකට යන්න. හරි ඒ sheet එකට ගිහිල්ලා අපි කරන්න තියෙන්නේ මේ පළවෙනි එකෙන් කරන්නේ ෆොටෝ එක පැහැදිලි කරනවා. ඒ කියන්නේ resolution එක increase කරනවා. දෙවෙනි එක තමයි ඔයාගේ පරණ ෆොටෝ එක අලුත් ෆොටෝ එකක් බවට convert කරගන්න තියෙන prompt එක. ඉතින් මෙතෙන්දි කරන්න තියෙන්නේ මෙන්න මේ prompt එක copy කරගන්න. මේක copy කරගෙන අපි අයිමත් යන්න ඕන Google Gemini එකට. Google Gemini එකට ගිහිල්ලා මෙන්න මෙතනට ලබා දෙන්න තියෙන්නේ. ඉතින් මෙතන ඕනනම් tools වලට ඔයාට create image කියලා දෙන්න පුළුවන්. එහෙම නොදුන්නත් ප්‍රශ්නයක් නෑ. මම එහෙම දෙන්නේ නැතුව කරලා පෙන්නන්නම්. මොකද ගොඩක් අයට මේක අමතක වෙනවා. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන අනිවාර්යයෙන්ම මෙතන fast කියන තැනට එක්ක pro කියන එක හරි එහෙම නැත්නම් thinking කියන එක හරි දෙන්න. මම මෙතන දෙන්නේ thinking කියන එක. ඊට පස්සේ මෙතන මම මේක submit කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හරියටම විනාඩි 1මාරක් දෙකක් වෙච්චර වෙලාවක් යන්නෙත් නැහැ. සමහරක් විට තප්පර 30ක් 40ක් වගේ කාලයක් ඇතුළත අනිවාර්යයෙන්ම මෙයා මේ ෆොටෝ එක මට ලස්සනට හදලා දෙනවා. ඒක මට 100%ක් විශ්වාසයි. ඉතින් අපි බලමු මෙයා මට මොන වගේ ෆොටෝ එකක්ද හදලා දෙන්න කියලා. හරි ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මට ලස්සන ෆොටෝ එකක් මෙයා හදලා දීලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි දුන්න ෆොටෝ එක, මේ තියෙන්නේ අපිට මෙයා හදලා දුන්න ෆොටෝ එක. ඉතින් ඔයාට මේක රියල්ස්ටික් ගතිය වැඩි නම් පොඩ්ඩක් මේක පරණ ස්ටයිල් එකට තියන්නත් ඕනේ නම් මම ඒකටත් ඔයාලට ප්‍රොම්ප්ට් එකක් දෙන්නම්. ඒකටත් කරන්න තියෙන හරි සරල දෙයක්. අපි අර ෆොටෝ එක මෙතනට අප්ලෝඩ් කරගන්න ඕනේ. ෆොටෝ එක අප්ලෝඩ් කළා ඒ ප්‍රොම්ප්ට් එක මම ඔයාලට දාලා තියන්නම් අනිවාර්යෙන් මෙන්න මෙතන පල්ලෙහෙන් දාලා තියන්නම් ඒ ප්‍රොම්ප්ට් එක. ඉතින් මේ ප්‍රොම්ප්ට් එක දීලා මෙන්න මෙතන මේ ගොඩින් එකපාරක් ක්ලික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අර මේ තරම් ලොකු ක්වොලිටි එකක් නැති උනාට හොඳ ෆොටෝ එකක් මෙයා ජෙනරේට් කරලා දෙනවා. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. හරි ඉතින් ඔන්න ඊළඟ ඉමේජ් එකක් ජෙනරේට් කරලා දුන්නා. ඉතින් මම හිතන්නේ මේකට වඩා අරක හොඳයි. ඉතින් හැබැයි අර සාමාන්‍යයෙන් අර මේක තරම් ක්වොලිටි නැති වුණාට මේකට සමාන රූපයක් මෙයා මට දීලා තිනවා. ඉතින් මේක අපිට ඕනනම් දෙතුන් පාරක් වුණත් රිෆ්‍රෙෂ් කරලා හදා ගන්න පුළුවන්. අපිට හරි කියලා හිතන රූපේනකම්ම මේ වැඩේ අපිට කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයා paid version එකක් නම් අරන් තියෙන්නේ. ඔයාට සාමාන්‍ය version එක free version එකට වඩා වැඩි වතාවක් මේ වැඩේ කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ වගේ පළුදු වෙච්ච එහෙම නැත්නම් පරණ ෆොටෝ අලුත් කරන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඇත්තට මේ වැඩේ කරන්න විනාඩි 1මාරක් වගේ කාලයක් තමයි යන්නේ. ඉතින් ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් දැන් අර මෙන්න මේ වගේ low quality images කොහොමද high quality images වලට convert කරන්න කියලා. ඉතින් ඒකටත් මම පාවිච්චි කරන්නේ මේ Gemini කියන එකමයි. ඉතින් ඔන්න thinking model එකට මගේ limit වෙලා තියෙනවා. ඉතින් මේක ටිකක් වෙලා යනකම් මට කරන්න බෑ. හැබැයි මට pro version එක පාවිච්චි කරන්න පුළුවන්. මම ඒකෙන් ඔයාලට මේ වැඩේ කරලා පෙන්නන්නම්. ඉතින් මුලින්ම කරන්න තියෙන කලින් වගේම මෙන්න මේම අප්ලෝඩ් ෆයිල් කියන එකට ගිහිල්ලා මෙන්න මේ ෆොටෝ එක මේක හරි low quality ෆොටෝ එකක්. ඉතින් ඒ වගේම ඔයා මෙයාගෙන දන්නවා මෙයා තමයි shape of you සින්දුව කියන්නේ. ඉතින් මෙයාගේ මෙන්න මේ image එක මම මෙන්න මෙතනට දීලා open කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනට add වෙනවා. ඊට පස්සේ මම යනවා අපේ Google Sheet එකට ගිහිල්ලා මෙන්න මෙතන මෙන්න මේ prompt එක මම copy කරගන්නවා. මේක copy කරගෙන මම අයිමත් වෙනවා Gemini එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට මම මෙතනට මේ copy කරගත්ත එක දෙනවා. දීලා මම කරන්නේ මෙන්න මේක මම දැන් මගේ limit වෙලා තියෙන හින්දා තමයි මම මේක වෙනස් කරන්නේ. නැත්තම් මම thinking කියන එකේම තමයි තියන්නේ. ඊට පස්සේ මම මෙතන pro කියන කොටින් ක්ලික් කරගන්නවා. pro කියන කොටින් ක්ලික් කරගෙන මම මෙන්න මෙතන submit කියන බටන් එක කොටින් ක්ලික් කරගන්නවා. ඉතින් මම මේක generate වෙනකන් original photo එක ටිකක් මම ලොකු කරලා පෙන්නන්නම්. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන original photo එක මේකේ කිසිම quality එකක් නැහැ. හරිද? අපි දැන් බලමු මේක හැදුනට පස්සේ, ඒ කියන්නේ මේක අපි රීජෙනරේට් කරාට පස්සේ මොන වගේද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මම මේක මේ විදිහට ක්ලෝස් කරගන්නවා. හරි ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මට මෙයා මේක ජෙනරේට් කරලා දීලා තියෙනවා. මේකේ ක්වොලිටි එක පොඩ්ඩක් බලන්න. මෙන්න මම ඔයාලට ඔරිජිනල් ෆොටෝ එකක් පෙන්නන්නම්. මේ තියෙන්නේ ඔරිජිනල් ෆොටෝ එක. ඉතින් මේ ඔරිජිනල් ෆොටෝ එකේ කොච්චර අපහැතිලිද කොච්චර බ්ලර් වෙලාද තියෙන්නේ. මේ ඔයාලට මම මත පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ අපි රීජෙනරේට් කරපු අපේ ෆොටෝ එක. ඉතින් හරිම හොඳ විදිහට මේක රීජෙනරේට් කරලා තියෙනවා. හරි කියන්නේ ගොඩක් හොඳ රෙසලූෂන් එකක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ රෙසලූෂන් අපි වැඩි කරගන්නේ. ඉතින් මෙන්න මේ රෙසලූෂන් එක ඉන්ක්‍රීස් කරලා තමයි මෙන්න මේගොල්ලෝ සල්ලි හොයලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේම
වැඩක් තමයි මෙන්න මෙයා කරන්නේ. මේ $20කට මෙයා කරන්නේ මෙච්චර හරි ලේසි වැඩක්. ඉතින් මේක අපිට කරගන්න පුළුවන් අනිවාර්යෙන්. මේක මේ ගොඩක් platform තියෙනවා මේ වගේ හොයාගන්න පුළුවන්. ඉතින් මේක විතරක් නෙමෙයි. ඔයාට තව ගොඩක් තැන් තියෙනවා ඔයාට customers ලා හොයාගන්න. ඔයාට FB එකෙන් උනත් මේ වැඩේ කරන්න පුළුවන්. මම ඉදිරියට වීඩියෝ අරන් එන්නම්. සාමාන්‍යයෙන් මගේ යාළුවෙක් ඉන්නවා graphic designing වැඩවලට customers ලා හොයාගන්න FB එකෙන්. ඉතින් මේ වැඩේ කරන්න කොහොමද කියලා මම ඉදිරියට අනිවාර්යෙන් අරන් එන්නම්. ඒ වගේම දැන් මම මේ method එක මීට ගොඩක් කාලයකට කලින් තමයි දැනගෙන හිටියේ. හැබැයි මම මේක එච්චර useful වෙයි කියලා මම හිතුවේ නෑ. ඒ වගේ මට කියන්න අමතක වුණා මෙන්න මේ බැජ් එකක් තව අනිවාර්යෙන්ම මකලා ඔයාගේ කස්ටමර්ට හරි කාට හරි යවන්න. ඒ වැඩේ කරන්න අපිට Canva එකෙන් ලේසියෙන් පුළුවන්. මෙන්න මේ watermark එක අනිවාර්යෙන්ම මකලා යවන්න අනිවාර්යෙන්ම. ඉතින් මම කීකේ හිටියේ මට මේ වැඩේ ඔයගලන්ට කියලා දෙන්න ඕනේ කියලා හිතුනේ. මං මගේ graphic designing වැඩකට මගේ යාළුවෙක් ගෙදරට ගියා. ඒ ගෙදරට ගිහිල්ලා ඉන්න වෙලාවේ එයාගේ මාමා කෙනෙක් ඉන්නවා අවුරුදු 57ක 58ක විතර ඇති. ඒ මාම තමයි මේ වැඩේ කරන්නේ. එයා මේ වෙනකොට මේ වැඩේ කරලා $140 ගාණක් අරගෙන තියෙනවා. ඉතින් මම ඇත්තටම මම payment proof නම් එයාගෙන් ඉල්ලන්න ගියේ නෑ. මම payment එක ගැන මට පෙන්නන්න කියලා කිව්වේ නෑ. හැබැයි එයා මේ වැඩේ කරලා එයා send කරපු ඒ කියන්නේ customer ගේ review එක පවා මට පෙන්නුවා. ඉතින් ඔයා හිතන්නකෝ අවුරුදු 57ක කෙනෙක්ට ඒ වගේ වැඩක් කරන්න පුළුවන් නම් ඔයා මෙච්චර AI එක්ක ඉන්න අපිට මේ වැඩේ කරන්න බැරිද කියලා අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කරලා බලන්න මේ වැඩේ අනිවාර්යයෙන්ම හොඳ ගේමක් ගහ ගන්න පුළුවන් හරියට මේ වැඩේ කරොත්. ඉතින් මේක full time කරන්න ඕනේ නෑනේ. ඇත්තටම ඔයා මේ වගේ දැන් 5 නම් 5 එහෙම නැත්නම් තව තියෙනවා People's Hour ඒ වගේම Upwork වගේ platform අපිට තෝරගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම මට ඔයගලන්ට කියන්න ඕනේ මේ වැඩේ කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම Twitter එකේ ඊට අමතරව දැන් Twitter එකේ නම X නේ. ඉතින් X එකේ ඒ වගේම LinkedIn එකේ account එකක් හදාගන්න. මොකද ওই දෙකේ මාර professional set එකක් ඉන්නවා. ඒ වගේම ඔයාට මේ වැඩේ කරන්න මේ කියන්නේ දැන් social media වලින් හදාගන්න කොහොමද සහ Fiverr වලින් මේ වැඩේ කරන්න කොහොමද කියලා මම ඉදිරියට අරගෙන එන්නම්. ඉතින් Fiverr වලින් කරන්න නම් ඒ කියන්නේ ඒක වෙනම serious එකක් විතර අරගෙන යන්න ඕනේ. මේ කොහොමද මේ වැඩේ Fiverr එකෙන් කරගන්න කියලා. ඉතින් මම ඒව ඉදිරියට අරන් එන්නම්. අනිවාර්යයෙන්ම එකතු වෙලා ඉන්න. දැනට ඔයා මේ වැඩ ටික කරලා ඔයාට දැන් 5 එකේ වීඩියෝස් ඕනි තරම් YouTube එකේ තියෙනවා. ඉතින් ඔයාට ඒව බලලුණත් වැඩේ අල්ලගන්න පුළුවන්. මම ඔයාට දීලානේ තියෙන්නේ. මම ඔයාට මෙතන දීලා තියෙන්නේ prompt එක සම්පූර්ණයෙන්ම දීලා තියෙන්නේ. මම තුන්වෙනි prompt එක මෙතනට add කරනවා. ඉතින් ඒකෙන්ද කිසි දෙයකට බය වෙන්න එපා. ඔයා 5 account එකක් හරි එහෙම නැත්නම් Upwork account එකක් හරි People's Hour හරි මේ මොකක්ම හරි account එකක් LinkedIn එකක් එහෙම නැත්නම් FB එකේ ඔයාට customers ලා හොයාගන්න පුළුවන් ඕනෙම තැනකට ගිහලා customers ලා හොයාගෙන මේ වැඩේ විතරයි ඔයාට කරන්න තියෙන්නේ. ඔයාට අනිවාර්යයෙන්ම හොඳ income එකක් ගන්න පුළුවන් හරියට මේ වැඩේ කරොත්. ඉතින් මං හිතනවා ඔයගලන්ට තේරෙන්නේ නැති මම මේ කියලා දුන්න දේ. ඉතින් මේ වීඩියෝ එක ටිකක් දිග ඇති සමා වෙන්න. මොකද මට සම්පූර්ණයෙන්ම මේක ඔයාලට කියලා දෙන්න උනා සරලවම. ඉතින් ඒකෙන් හින්දා ඒ වගේම මේ AI වලින් මාරම කැටයන් ටිකක් දාන්න පුළුවන්. ඒ කැටයන් දාන විදි මමත් සල්ලි දීලා ඉගෙන ගන්නවා. මම සල්ලි දීලා ඉගෙන ගන්න දේවල් මම ඔයාලට සම්පූර්ණයෙන් නොමිලේ අපේ channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකෙන් හින්දා අනිවාර්යයෙන්ම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වීඩියෝ එක හොඳයි නම් පල්ලෙහාන් like එකක් දාගෙන යන්න. ඒ වගේම comment එකක් දාගෙන යන්න. බැනලා හරි කමක් නැහැ comment එකක් දාගෙන යන්න. ඒ වගේම එකතු වෙන්නේ නැති කෙනෙක් නම් subscribe කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝෙන් හම්බෙමු. එතකන් ඔයාට සුබම සුබ දවසක්. ගොඩක් ස්තුතියි.